හයි ගයිස් සියලු දෙනාට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම Facebook page එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක follow කරලා අපිත් එක්ක එකතු වෙන්න. right. ඒකට මම මීට කලින් ඔයාලට කලින් සතිය වීඩියෝ එකක් අරන් ආවා. කොහොමද ඔයාලගේ තියෙන profile එක Facebook profile එක CM tool approve කරගන්න විදිහට professional page එකක් විතර generate කරගන්න කියලා. ඉතින් ඒ සම්බන්ධ වීඩියෝ එකක් අරන් ආවා. ඒක බලන්න නැති කියලා හිතනවා. දැන් අපි බලමු ඔයාලගේ Facebook page එකට නිවැරදිව ඔයාලගේ ෆොටෝ එකක් හෝ ඒවා වීඩියෝ එකක් හෝ ඒවා මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් හරියට අප්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේක හැම කෙනාම දන්නවා. නමුත් ඔයාලා කලින් දානවට වැඩිය අලුත් සිස්ටම් එකකට තමයි නැත්තම් මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට තමයි දාන්න ඕනේ. ඒකට හේතුව තමයි Facebook ආයතනයත් නැත්නම් ඒක කරලා බලන් ඉන්නවා කොහොමද මෙයාලා වැඩ කරන ආකාරය. ඒක නිසා මම ඔයාලට කියන්නම් මේක සරලව ටක් ගාලා කියන්න යන්න. මොකද වෙලාව කලාව වැඩි වුණත් ඔයාලට මේ වීඩියෝ එක බෝරින් වෙන නිසා. right ඔයාලගේ ඩෑෂ්බෝඩ් එකට මෙන්න මෙහෙම ආවට පස්සේ ඔයාලට මෙතන උඩම තියෙනවා ඔයාගේ මගේ නම් මෙතන දැන් මේක හිට් වෙලා තියෙන්නේ create new post කියලා. මෙන්න මෙතන උඩ ක්ලික් කරන්න. මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාලට දාන post එක මොකක් කියලා මම දැන් දාන්නේ Tom JC අඹ සම්බන්ධ. දැන් ගොඩක් කෙනෙක් මේ වගේ ඒවා තියෙන්නේ. මෙන්න මේ වගේ අඹ ගෙඩියක් අරගෙන මේකක් අරගෙන මේක ස්ක්‍රිප්ට් එකක් පොඩ්ඩක් දාලා ලියා ගන්න. ඊටු ඔයාලට පුළුවන් ඕනනම් ඔය ChatGPT, Gemini, Grok ඔය වගේ ඕනම AI tool එකක් use කරලා මේක history එකක් හොයාගන්න. මේ අඹ වල. ඒක short post එකක් විතර පොඩ්ඩක් හදාගන්න. ඒක හදලා ඒක කොපි කරලා මෙන්න මෙතන දාගන්න. ඒක හදාගන්න විදිය මම හිතන්නේ ඔක සාමාන්‍ය දෙයක් ඔයාලට මේ විදිහට හදාගන්න පුළුවන්. දැන් මම මේ දැන් Tom JC අඹනේ. ඒ සම්බන්ධ මෙන්න මේ වගේ පොඩි ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න. ඒක හිතලා ලියා ගන්න නම් ඒක කමන්නේ. දාද්දි පොඩ්ඩක් පිළිවෙලට මෙන්න මේ වගේ පේනවනේ දැන් මේ පෝස්ට් එක මම ලියනකොට මේක පොඩි පිළිවෙලක් ලස්සනක් මේ විදිහට දාන්න. ඊට අමතරව යටින් ඔයාලට පේනවද මේක hashtag එක්ක නම් ටිකක් දාලා තිනවා. hashtag දාලා Tom JC mango hashtag එකක් දාලා mango Sri Lanka ඔය වගේ එක විස්තර ටිකක් දාලා තිනවා. මේ hashtag වලින් වෙන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයාලගේ ad එක Facebook එකේ Tom JC කියලා search කරා කියනකො. ඒතර search කරලා පස්සේ ඔයාලගේ මේ post එක ටග් ගාලා ඉස්සරහට එනවා. ඒතර ඔයකව බලා ගන්න පුළුවන් වෙනවා. ඒකට එහෙම තමයි කරන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට මේ විදිහට දාගත්තට පස්සේ මෙතන next කියන බටන් එක ඔබන්න. දුන්නාට පස්සේ මෙන්න මෙතනදී මතක තියාගන්න අනිවාර්යෙන් මෙතන public තියාගන්න. මම එකින් එක විස්තර කරන්නේ නැහැ මම. මෙන්න මේ තුන්වෙනියට තියෙන icon එක ගැන මම විස්තරයක් කරන්න. මෙතන තියෙනවා ඔයාලට පුළුවන් schedule කරගන්න මේක. ඒ කියන්නේ මේ schedule option කියන එක ක්ලික් කරලා පස්සේ මෙතන මේ schedule එකට ගියාට පස්සේ ඔයාලට මේක time එකක් දාලා date එකක් දාලා ඒ date එකට schedule කරන්න පුළුවන්. හරිද? දැන් උදාහරණයක් වශයෙන් මම දැන් මෙතන මම schedule කරන්නේ නැහැ. මොකද මම මේක දැන් publish කරන්න යන්නේ ඔයාලට පෙන්නන්න. right මම දැන් ඒක schedule කරන්න තියෙනවා. මෙතනින් back වෙලා මේ post එක post කරනවා. හරිද? දැන් post කරනාට පස්සේ මම ඔයාලට පෙන්නන්න මේ hashtag එකක් දාපු එකේ වැදගත්කම මේ විදිහට post මේ විදිහට දාන්න. ඔයාලගේ ඕනම post එකක් දාන්න. මේක විතරක් නෙමෙයි. ඔයාලට කැමතියක් ඔයාලගේ profile එකේ දාන්න පුළුවන්. personal profile එකක් නේ. page එකක් නෙමෙයිනේ. දැන් මගේ personal profile එක මේ විදිහට වීඩියෝ එකක් දැම්මනේ. මෙන්න මේ විදිහට post එක දාගන්න. ඉතින් ඔයාලට මේ post එකක් පෙන්නන්න මෙන්න මේ ආකාරයට. ඔයාලට පුළුවන් අර edit එකෙන් ගිහලා ඔයාලට මේ අඹ උඩින් මේ Tom JC කියලා type කරන දාගන්න පුළුවන්. එහෙම දාන්න අවශ්‍යතාවය නැහැ. මේ විදිහට දැම්ම නම් ඇති. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට මේ post එකක් දාන්න. page එකක් වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි දාද්දි මේ විදිහට දාන්න. ඒතර hashtag එකක් දාන්න වැදගත්කම මම ඔයාලට කිව්වනේ. මෙන්න මේක hashtag එක ක්ලික් කරගුවම ගිහිල්ලා කෙලින්ම යන්නේ ඔයාලගේ profile එකේ වාගේ profile එකේ තියෙන වීඩියෝ එකට තමයි එන්නේ. post එකට තමයි යන්නේ. මේ පේනවා. මේ ඕන මේකක් උඩ අපි මේ ටච් කරලා පස්සේ මේ Tom JC mango කියන උඩම තියෙන එක ටච් කරමු. ඒ ටච් කරත් යන්න මෙන්න මේ වගේ post එකකට. ඉතින් ඒකට ගොඩක් මේක publish වෙන සම්භාවිතාව වැඩි. හරිද? ඔන්න ඔය විදිහට තමයි නිවැරදිව post එකක් හෝ ෆොටෝ එකක් හරි මොනවා හරි දෙයක් ඔයාලා නිවැරදිව අප්ලෝඩ් කරන්න මේ විදිහට. දැන් ආදින් පස්සේ ඔයාලා මේ නිකන් Facebook එකට පෙරලියෙන් ගිහලා share කරලා Facebook එකට අප්ලෝඩ් කරන්න නැතුව මේ විදිහට පොඩි ප්‍රොෆෙෂනල් විදිහට මේ විදිහට post එකක් හරි ෆොටෝ එකක් හරි අප්ලෝඩ් කරලා මේ වගේ ස්ක්‍රිප්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා අනිවාර්යෙන්ම like කරන්න, comment එකක් දාන්න යන්න. තවත් හොඳ වීඩියෝ එකක් ඉස්සරහට අරන් එනවා. අදට සමු ගන්නවා. සියලු දෙනාට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමු.